ඔබ දිව්‍ය ලෝක යන්න කැමතිද? ගොඩක් දෙනෙක් දිව්‍ය ලෝක යන්න ආසයි. කතාව ඒක නෙවෙයි. දිව්‍ය ලෝක යන්න ආස වුණාට දිව්‍ය ලෝක නිකම්ම යන්න බෑනේ. දිව්‍ය ලෝක යන්න නම් මැරෙන්න සිද්ධ වෙනවා. හැබැයි කවුරුත් දිව්‍ය ලෝක යන්න කැමති වුණාට මැරෙන්න කැමති නෑ. මේක නෙවෙයි කතාව. මේක අපිට නොතේරෙන කතාවකුත් තියෙනවා. ඒ කතාව තමයි සාර්ථක වෙන්න නම් ජීවිතේ ජය ගන්න නම් අරමුණු වලට යන්න නම් මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මැරෙනකම් වැඩ කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් දිව්‍ය ලෝකේ යන්න ඕන නම් දැන් අපි ලෑස්ති වෙමු මැරෙන්න. මේ කියන්නේ මොකක්ද? සමහර මිනිස්සු ඉන්නවනේ දිව්‍ය ලෝකේ යන්නේ නැතුවම මැරෙන මිනිස්සුත්. ඒ කියන්නේ ජීවිත කාලය පුරාම දුක් විඳලා සැපක් දකින්නවත් නැතුව සැපක් විඳින්නවත් නැතුව මැරෙන මිනිස්සුත් ඉන්නවනේ. මේ මොකක්ද මේ වෙන්නේ? හරිම සරලයි ලේසි. අපි මැරෙන්න ඕනේ, දුක් විඳින්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ. ජීවත් වෙන්න නොවේ. එදා වේල හොයාගෙන කන්න නෙවෙයි. අරමුණක් වෙනුවෙන්, ජයග්‍රහණයක් වෙනුවෙන්, ඉලක්කයක් වෙනුවෙන්, සැලසුමක් වෙනුවෙන්, හීනයක් හැබෑ කර ගැනීම වෙනුවෙන් අපි දුක් විඳින්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, කැප වෙන්න ඕනේ, අප වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සාර්ථක වෙන්නේ. ඉලක්කයක් නැතුව දුක් විඳින්න එපා. අරමුණක් නැතුව දුක් විඳින්න එපා. හරි අපූර්ව කතාවක් වෙනවා ජපානයේ උණ වගාව. ඒ මොකක්ද? ඒ කියන්නේ ජපානයේ උණ වර්ගයක් තියෙනවා. ඉන්දවල හිටවල වසර ගණනක් වතුර පොහොර දාන්න ඕනේ. හැබැයි පැලවෙන්නේ නැහැ. පැල නොවුනාය කියලා, ප්‍රතිඵල නොදක්කාය කියලා වතුර පොහොර දාන එක නතර කරන්න හොඳ නැහැ. වසර 2ක් ගත වුණු තැන මේ උණ ගහ සති 2ක් 3ක් ඇතුළත අඩි 20ක් 30ක් තරම් උසට වැඩෙනවා. ඒ නිසා අපි ඔබට කියනවා ඔබේ අරමුණ වෙනුවෙන්, ඔබේ ඉලක්කය වෙනුවෙන්, ඔබේ ජයග්‍රහණය වෙනුවෙන්, ඔබගේ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් අප වෙන්න, කැප වෙන්න, වැඩ කරන්න, මහන්සි වෙන්න. එහෙම නැතුව අරමුණක් ඉලක්කයක් නැතිව එදා වේල හොයාගෙන කන්න මහන්සි වෙන්න එපා. කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපි වැඩ කරමු, මහන්සි වෙමු, අප වෙමු, කැප වෙමු අරමුණක් වෙනුවෙන්. මිත්‍රයා, අපි දිව්‍ය ලෝකේ යමු මැරෙන්න වෙන බව දැනගෙන. එහෙමනම් අපි මැරෙමු දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන. අපි මැරෙන්න ඕනේ අපාය යන්න නොවේ, දිව්‍ය ලෝකේ යන්න. එහෙමනම් අපි ඔබට ආරාධනය කරනවා ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරමු, මහන්සි වෙමු, අප වෙමු, කැප වෙමු, ප්‍රතිඵල නෙලා ගමු, ජීවිතයේ සිහින සැබෑ කරගමු. ඔබට ජයෙන් ජය.